මතකද මේ මූවිය එක අයි රොබොට් මූවීගේ තියෙන විදිහට 2035 විතර වෙනකොට මිනිස්සුන්ට ඇත්තම රොබෝට්ස්ලත් එක්ක ෆයිට් කරන්න වෙයිද? ඉතින් එච්චර ඇඩ්වාන්ස් රොබෝට්ලා හැදෙයි දේ වෙද්දි. මෙන්න මේක බලන්න. මේ ඉන්නේ ටෙස්ලා ඔප්ටිමස්. ඒතර මේ ඉන්නේ ෆිගර් 1. අපි 2035 වෙනකන් ඉන්නේ නෑ. දැන් ඉඳන්ම මේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. හියුමනයිඩ් රොබෝට්ස්ලා මේ වෙනකොටත් හදන ගමන් තියෙනවා. හැබැයි මේ රොබෝට්ස්ලා හදන්නේ මිනිස්සුන්ට උදව්වට නේද? ඒත් වෙන මොකක් හරි දෙයකට නම්. අපි මේ ගැන මේන් ෆැක්ට් 4ක් ගැන කතා කරලා බලමු. අවුරුදු ගානක් රොබොට්ස්ලා හැදුනා එක එක ක්‍රමවලින්. ඒ වුණාට අර එච්චර ඇඩ්වාන්ස් නෑ. අපි නිකන් තල්ලු කරත් රොබෝ වැටෙන ගානට අර අන්න ඒ ටයිප් එකේ රොබොට්ස්ලා තමයි මේ වෙනකන් හැදුවේ. හැබැයි දැන් ඊට වඩා ඇඩ්වාන්ස් රොබොට්ස්ලා හදලා තියෙනවා. බලන්න ඉලෙක්ට්‍රික් ඇට්ලස් කියන එක අර බොස්ටන් ඩයිනමික්ස්ලා හදපු. ඒ රොබොට් ජිම් ඇත්ලටික්ස් කෙනෙක්ටත් වඩා ස්ට්‍රෝං. මිනිස්සු වගේ ඉක්මනට ටයර්ඩ් වෙන්නෙත් නෑ. බලන්න ටෙස්ලා ඔප්ටිමස් මේ රොබෝගේ සෙන්සිටිවිටි එක නිසා එයාට බිත්තරයක් වුණත් කැඩෙන්නේ නැතුව අල්ල ගන්න පුළුවන්. මේක මිනිස්සුන්ට ලොකු දෙයක් නෙවෙයි. හැබැයි අපි මේ විදිහට හදන රොබෝට්ස්ලාගේ ලෙවල් එකත් එක්ක මේක ලොකු දෙයක්. මේ රොබෝට්ස්ලා දැන් වැඩ කරන්නේ හරියට අර රොබෝලා වගේ නෙවෙයි. හරියට අපි වගේ. දෙවෙනි ටොපික් එක බ්‍රේන් එක. පරණ රොබෝලා සාමාන්‍යයෙන් අර කෝඩ්ස් වලට විතරක් රන් වුණ රොබෝට්ස්ලා නෙන්නේ. හැබැයි දැන් එහෙම නෑ. දැන් අපි කියන දේ තේරුම් අරන් වැඩ කරන්න පුළුවන් ලෙවල් එකට හදලා තිනවා මේක මේ AI කියන එක ඇඩ්වාන්ස් වෙන නිසා. ඒකන ගොඩක් දැන රොබොට්ස්ලා VLM එහෙම නැත්නම් Visual Language Models use කරනවා. ඉතින් මේකත් එක්ක එයාලා ලෝකේ අර එයාලා දැකලා ඒත් එක්ක ඉගෙන ගන්නවා එයාලා කරන දේවල් වලින්. ඔය OpenAI එක්ක පාර්ට්නර් වෙලා හදපු Figure 2 කියන රොබොට් එක මේකට හොඳ උදාහරණයක්. එයාට මොකක් හරි වැඩක් දුන්නා නම් අපිත් එක්ක කතා කරන ගමන් ඒ වැඩේ කරන්න පුළුවන් ලෙවල් එකට ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් කරපුවටත් වඩා ඒ ට්‍රේනින් කරද්දී ඉගෙන ගන්නවා එක එක දේවල්. මේක තමයි AI දිනනවත් එක්ක රොබෝට්ස්ලාට හම්බ වෙන මාරම් බෙනිෆිට් එක. තුන්වෙනි ටොපික් එක work force එක. අම කියන්න දෙහලවා පුදුමයි මේ විදිහට රොබෝල පාවිච්චි කරලා රන් වෙන කම්පැනිස් ඕන තරම් තියෙනවා. දැන් අපි ගත්තොත් Amazon ඊට පස්සේ BMW එක එහෙම BMW එක එයාලගේ වාහන ඇසෙම්බලි සෙක්ෂන්ස් වලට රොබෝට්ස්ලා පාවිච්චි කරනවා. AI වලින් වැඩ කරනවා. එතකොට Amazon එක එහෙම AI රොබෝට්ස්ලා පාවිච්චි කරනවා පැකේජස් එහා මෙහා ගෙනන්න. Amazon එකේ 10 ගණන් රොබෝට්ස්ලා පාවිච්චි කරනවා මේ වැඩවලට. ඉතින් ඒ කියන්නේ මේ වෙනකොටත් මේ කට්ටියට ජොබ්ස් තියෙනවා තාම. මේක නිකන් කියන්නේ එලොන් මස්ක් කියලා තියෙනවා 2040 වෙනකොට පෘථිවියේ රොබෝට්ස්ලා බිලියන් එකකටත් වඩා ඉඳී කියලා. ඉතින් ඔයා 2040 ඉඳන් නම් මේ වීඩියෝ බලන්නේ දැන් ඉන්න රොබෝට්ස්ලා ගැන කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේවත් එක්ක අනාගතේ අපිට අර කාර් එකක්වත් ගන්නවට වඩා අඩු ගානකට රොබෝ කෙනෙක් ගන්න තරම් ඇෆෝඩබල් ගානකට රොබෝට්ස්ලා එන්න ඉඩ තියෙනවා ඉස්සරහට. ඊළඟට අන්තිම ටොපික් එක විදිහට අපි සේෆ්ටි එක ගැන කතා කරමු. මොන දේ තිබ්බත් නැහැ මේ දේ නැත්තම් එහෙම වුණොත් අර ෆිල්ම්ස් වල තියෙන දේවල් ඇත්ත වෙන්නත් පුළුවන්. ඉතින් අපි මේ විදිහට AI ඩෙවලොප් කරනවා අලුතෙන් රොබෝට්ස්ලා ඩෙවලොප් කරනවා මේ හැමදේම කරනවා. හැබැයි මේ පැත්තෙන් රෙගියුලේෂන්ස් දානවා අඩුයි නේද? ඉතින් අපි දැනට පාවිච්චි කරන AI chatbot එකකට මොකක් හරි මිස්ටේක් එකක් වුණොත් නිකන් වැරදියට ටෙක්ස්ට් එකක් එවයි. එච්චරයි. හැබැයි මේ වගේ බොඩි එකකට AI රොබෝ කෙනෙක් ආවම ඒකෙන් වෙන මිස්ටේක් එකක් නිසා මිනිස්සු දහස් ගණනකට වුණත් ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන් ලොකු ඉන්ඩස්ට්‍රීස් වලදී. ඉතින් ඒක නිසා මේවා රෙගියුලේට් වෙන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා මේවා රෙගියුලේට් වෙන්න ඕන හරියට. හැබැයි තවමත් එහෙම ලොකුවට රෙගියුලේෂන්ස් නැහැ මේ AI රොබෝට්ස්ලා මේ සම්බන්ධව. ඉතින් ඒක නිසා සේෆ්ටි එක ගැනත් අපි මේකෙදි ෆෝකස් කරන්න ඕන. මේකත් එක්ක එන දෙයක් තමයි අපි මේ රොබෝට්ස්ලාට බය වෙන්න ඕනද? ඒ කියන්නේ අර මිනිස්සුන්ව ටේක් ඕවර් කරලා රොබෝලාගේ එරා එකක් එන්න පුළුවන්ද කියන එක. ඒ ඇත්තටම එහෙම වෙන්න ලොකු chance එකක් නැහැ. මේ විදිහට රොබෝලා හදන එකේ අපේ ගෝල් එක වෙන්නේ අපිට කරන්න අමාරු ඩේන්ජරස් ජොබ්ස් එහෙම නැත්නම් අර එකම දේ රිපීට් කරන වගේ ටයිප් එකේ ජොබ්ස් මේ රොබෝට්ස්ලාට කියලා කරව ගන්න එක. ඉතින් ඒකෙන් මිනිස්සුන්ට තියෙන රිස්ක් එක අඩු වෙනවා. ඒ වගේ මිනිස්සුන්ට ලෝකෙ ඉස්සරහට යන්න ඕනි කරන අලුත් දේවල් ක්‍රියේටිව් විදිහට හිතන්න ක්‍රියේටිව් දේවල් කරන්න ලෝකෙ බිල්ඩ් කරන්න ටයිම් එක හම්බ වෙනවා මේ වගේ සාමාන්‍ය වැඩවලට රොබෝට්ස්ලා යූස් කරන එක. මේක තමයි සරලව ඉන්ඩස්ට්‍රීස් වලට ඒ වගේ දේවල්වලට රොබෝට්ස්ලා හදන එකේ මේන් ෆෝකස් එක. ඉතින් මේ රොබෝට්ස්ලාත් එක්ක ඉස්සරහට වෙන්න යන චේන්ජ් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාගේ අයිඩියා ගන්න ඉවරම පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න මේ වගේ අලුත් tech videos ඉස්සරහටත් බලන්න. එහෙනම් see you in the next one.